සිනසන ඇයිසිය පොල් ගණන් කාලට දේවාලවල පොල් ගහන්න නැත්තේ ඒකන හිම් පොතේ පොල් ගෙඩිය මිලයි යන වියදමයි බැලුවාම මිනිහෙට හැදිගෑවෙන්න කියලා ගානවලට වැඩිය ලාභයි ඩේටා ටිකක් දාලා FB එකේ ෆොටෝ ටික විකෘති කරලා කතන්දරයක් හදන එක. එතකොට සීයා කියන්නේ ඕනම එකක් නැති කරන්න පොල් ගහන්න නැතුව FB එකෙන් ගහන්න කියලාද? ඒක පොල් ගෙඩියට වැඩිය සුවර්සොට් නේ. සීයේ තාත්තා කිව්වා දැන් කාලේ කසාද බදින්න ගෑනු ළමෙක් හොයාගන්න එක හරි අමාරුයි කියලා. ඔව් ඉතින් දැන් ගේක ඉතුරු වෙලා හිටියොත් ඉතුරු වෙලා ඉන්නේ පොඩි තුවක්කු මොඩල් එකක් විතරයි. බලන්නකො සීයේ මේ අක්කලා කලිසම් ඉරණ කම්ම අඳිනවානේ. ලැජ්ජ නැතුව ඔයගොල්ලෝ යන හැටි. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඊම් පුතේ ඕක තමයි ළමයෙක්ගේ තියෙන්න ඕනේ හරි පරිස්සම. ඒක මේ ළමයිගේ ඉහටත් උඩින් තියෙනවා. තියෙන ඇඳුම පට්ටක ගහ අඳිනවා. ඒකනේ කියන්නේ. වෙන ළමයි වගේ දවස ගානේ ඇඳුම් මාරු කරන්නේත් නැහැ. උඹ කවදා හරි කසාද බදිනවා නම් ඒ වගේ ගෑල් ළමයෙක් කසාද බැදපන්. එතකොට සීයා කියන්නේ රෙද්දි රාගත ගෑල් ළමයෙක් කසාද බැඳුවා හරි කියලාද?